අම්මේ අම්මේ නැගිටින්න. කෑම කන්න නැගිටින්නකෝ. ඔයාට දැන් අසනීපයක් නෑ නේද? කන්න බෑ වගේ. ඒ මොකද? ඒ වුණාට එහෙම කියලා බෑ. කන්න ඕනේ. එහෙම නැත්නම් ඇඟට ශක්තිය නැති වෙනවනේ අම්මේ. ඔයා කොහොම හරි කන්නේ මං තියලා යන්න. ඔව් කියන්න. මං ඔයාගෙන් දෙයක් ඔයා තරහ වෙන්නේ නැහැ නේද? පිස්සුදනේ අහන්න. මොකද්ද? මම මොකටද තරහ වෙන්නේ? කියන්නකෝ. පුතේ අයියා කතා කරේ නැද්ද? නෑ අනේ එයා කතා කරන්නේ නෑ. එයා කතා කරා නම් මං ඔයාට කියනවනේ. දැන් මාස ගානකින් එයාගේ කටහඬ ඇහුවෙත් නෑ. එයාව දැක්කෙත් නෑ පුතේ. හිතට මොකද්ද වගේ. මං දැන් කොයි වෙලාවෙ මැරිලා යයිද දන්නේ නෑ. මේ තියෙන අමාරුවට. ඔයා මොනවදනේ ඔය කියන්නේ? ඔයා ඔහොම කතා කරාම මටත් දුකයිනේ. ඔයා දන්නවනේ මං යට හැම වෙලේකම යට කෝල් කරනවා. කෝල් කරාම බොරුවට මොනවා හරි කියලා එයා මග අරිනවා. මොනවා වුණා? මගේ දරුවෙක් නේ පුතේ. එන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? මට වෙන කරන්න දෙයක් නැහැනේ. මම මැරෙන්න කලින් මූණ ටිකක් හරි බලා ගන්න තිබ්බොත් ඇති පුතේ. හිතට වවන්නේ. දැන් මාස ගානකින් කටහඬ ඇහුවේ මූණ දැක්කේ නෑ. හිත ඉල්ලනවා එක මොහොතකට හරි මූණ බලා ගන්න පුළුවන් නම් කියලා පුතේ. හරි දැන් ඔයා ඒව ගැන හිතන්න නැතුව කාලා ඉන්නකෝ. මට අර වැඩක් තියෙනවා මං එතනට යනවා. කන්න දැන්. ඔයා හිතන්න නැතුව. අනේ යන්නේ නගමක් හරි චුට්ටක් බලලා යන්න එනවා. අම්මේ දවල් කෑමක් ගෙනාවා. කාලා ඉන්නකෝ. ඔයා උදේ හරියට කෑවෙත් නෑනේ. දැන් ඔළුව කැක්කුම අඩුයිද? ඔළුව කැක්කුමක් එනවා පුදුම විදිහට. අපි බෙහෙත් පෙත්තක්වත් බොමු එහෙනම්. අයියා කෝල් කරාද පුතේ? නෑ අනේ එයා කෝල් කරේ නෑ. කෝල් කරා නම් මම ඔයාට කියනවනේ. එයා එන්නේ නැති වෙයි නේද මාව බලන්න. අනේ ඔයා ඕකම හිතන්න එපා. ඊට පස්සේ ඔයා ලෙඩ වෙයි. ඒක නෙමේ මං ඔයාලට දෙයක් කියන්න හිටියේ. මට හෙට අත්‍යවශ්‍ය ගමනක් යන්න තියෙනවා අම්මේ. ඒක නොයා බෑ. මං කල්පනා කරේ කාව හරි ඔයා ගාව සල්ලි දීලවත් තියලා යන්න. ඔය කවුරුත් ගෙනත් තියන්න ඕනේ. ඔයා මං කියනවට අයියට කෝල් එකක් දෙන්නකෝ. කෝල් කරලා එකක් දීලා කියන්නකෝ ඔයා නෑ කියලා. එයා ඒ මාව බලා ගන්න. එයා හැම මාව තනියෙන් තියන්න නෑ පුතේ. බොහෝ විට ඔය දැන් එන්නේ නැතුව ඇති වැඩ ඇති පුතේ. ළමයාගේ වැඩයි. එයාටත් වැඩ තියෙනවනේ ගොඩක්. අනිත් එක මට මතකයි ඒ කාලේ ඔය බඩේ අමාරුයි කොන්දේ අමාරුයි කිය හිටියා. අසනීපත් ඇති පුතේ. ඒ හින්දා ඉන්න බැරි වෙනවා ඇති දරුවෝ. කමන්නේ. හැබැයි ඔයා නෑ කියලා දැනගත්තොත් මාව තනියෙන් තියෙන එකක් නෑ. අනිවාර්යෙන් එයි. ඔයා මං කියනවට කෝල් එකක් දීලා බලන්න. බලලා කියන්නකෝ. එයා එතකොට ඔයාට ඔය සල්ලි වියදම් වෙන්නෙත් නෑනේ පුතේ. බලන්න පුතේ කෝල් එකක් දීලා. අයියෝ මන් දන්නේ නෑ ඔයා නම්. ඉස්සෙල්ලා ඔයා කාලා ඉන්නකෝ. මං කෝල් එකක් දෙන්නම්. කාලා ඉන්නකෝ. ඔයා කෝල් එකක් දෙන්නකෝ. කවුද කෝල් කරන්නේ? නාගි ගන්න ඔයාලගේ. අප්පට සිරි. ඒ හිතන්නේ. මැසේජ් උදා. අපි දැන් මාස ගණකින් ගියෙත් නෑනේ. කෝල් එකක්වත් දුන්නේ නෑනේ. අනිවාර්යෙන් බයින තමයි ඔය ගන්න. මාස 4-5ක් ඉතින් එයාව බලන්න ගියේ නැත්te වෙන දෙයකට නෙමෙයිනේ. අපිටත් වැඩ ගොඩක් තිබ්බා හින්දානේ. එහෙන් ඔයත් අසනීප වුණා. නාගි කරාට කමන්නේ නැහැ. මොකද ඉතින් එයාගෙන අම්මනේ. එයා කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ. ඔව් නැතු ඉතින් මම මෙහි ගෙනත් තියාගන්නේ. මෙහි කවුරු කරනද? එක දිගටම ගන්නවා. බලන්නකෝ එයා මොකද කියන්නේ. හෙලෝ. කෝල් ගන්නවා මොකද බං ආන්සර් කරන්නේ නැත්තේ? දැන් මේ ආන්සර් කරේ කියන්න මොකද? අයියෝ මෙච්චර දැන් අම්මා අසනීප වෙලා කොච්චර කාලයක්ද බලන්න. නිකමොටත් කෝල් එකක් දුන්නද? ඇවිල්ලා බැලුවද මේ මනුස්සයා ජීවිතුන් අතර ඉන්නවද මොකද කියලාවත්? ඕන් පටන් ගත්තා. දැන් ඕක කියන්නද මට මේ කතා කරේ? නිකන්වත් කෝල් එකක් දීලා බලපන් අම්මා ඉන්නවද එයා හොඳින්ද කියලා. මට වැඩ බං. උඹලා කියන විදිහට මට මේ නිකන් එන්න මෙතන වෙලා නැහැ. හරි ඒ වැඩක් නැහැ. හරි. දැන් වැඩක් නැහැ. මම මේ කතා කරේ මට හදිසියෙ ගමනක් යන්න වෙලා තියෙනවා. මට දැන් මෙහෙම අම්මව දාලා යන්න බෑනේ.
පුළුවන් නම් ඒ දවස් අම්මව ඔහෙට එක්කන් ගිහිල්ලා මට බලලා දෙන්න. ඔයාට පිස්සුද? මං කොහොමද පිරිමි එක්කලා අම්මා බලාගන්නේ? එයාගේ මට පුළුවන්ද කරන්න? ඇයි මොකද? අම්මලට සලකන එකම පුතා ඔයාද? නෑනේ. මේ ලෝකේ ඕන තරම් පුතු ඉන්නවා අම්මලට ළඟ තියාගෙන සලකන. ලෙඩක් දුකක් හැදුනහම අම්මා තාත්තත් කෙනේ පුංචි දරුවෝ වගේ තමයි. තේරුණාද? එතනදී ලැජ්ජ බය ඇති වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ මොකටද ලැජ්ජ වෙන්නේ? අනේ මේ මට බෑ ගෙනත් තියාගෙන කරන්න විකාරද? හරි. ඔයාට ගිහින් තියාගන්න බෑ නම් අඩුමතරම මෙහෙට ඇවිල්ලා හරි ඒ දවස් මට බලලා දෙන්න. මට මේක අත්‍යවශ්‍ය ගමනක්. ඒ හින්දා මම මේ කියන්නේ. බලන්න පුළුවන් වෙයිද දන්නේ. අනිත් එක කොහොමත් මේ ටිකේ මම්මා මේ අහහා හිටිය ඔයා එන්නේ නැද්ද කියලා. ඔයා දන්නවනේ කොහොමත්. ඔයාටනේ අම්මා ආදරෙත්. ඉඳ යා මග බලාගෙන ඉන්නේ ඔයා එනකන් කියලා. අනේ මේ හුරුදල් වෙන්නේ නැතු ඉන්න ගියහන් මට යාම මේ ගෙනත් තියාගෙන එයාගේ වැඩ මට කරන්න බෑනේ. අන්ට එක් ගිය සතිය මං දවස් දෙකක් විතර ඉස්පිතාලේ නතර වෙලත් හිටියේ. එච්චර දෙයක් වුණා මට. කවුද මං ගැන බැලුවේ? මං ගැන බලන්න එක බල්ලෙක්වත් නැහැ. මට බෑ. මට කරන්න විදියක් නැහැ එයාගේ වැඩ මෙහි ගෙනත්. කමන්නේ පුතේ. එයාට වැඩනේ. මං නම් හිතන්නේ ඇයි කියලා. කමන්නේ. ඒ දවසත් මම මොකක් හරි කරගන්නම්. ඇත්ත තමා. වලපයයි ගොඩපයයි ඉන්න මං වෙනුවෙන් කාලය කැප කරන්නේ මොනවා වෙනුවෙන්ද පුතේ? පේනවනේ. මම මෙහෙම කියන එකට තරහ වෙන්න එපා ඔයා. ඔයාට මතක ඇතිනේ කාලේ. ඔයාගේ පුතායි ලේලි එක එකතු වෙලා ඔයා මටයි මගේ මනෝසරයන් උසයන්න බැන්න. මොකද්ද මට බැන කිව්වේ? අන්තිමට ඔයාට හැමදාම කරන්න ඉන්නේ ඔයාගේ පුතා කිව්වා. දැන් කෝයේ පුතා? පුතා පැත්තවත් බලන්නේ. ඇවිත් බලනවා තියාට උඹතරම කෝල් එකක් දීලා අහන්නේවත් නැහැ වගේ තත්ත්වේ. ඕන ළමයි. හිතන්න එපා හැම දරුවෙක්ම එක වගේ කියලා. ඔයාගේ දරුවන්ගෙන් එක්කෙනෙකුට වැඩිපුර සැලකුවට අන්තිමට ඔයාට සැලකන්න ඉතුරුනේ එයා නෙමෙයි. ඔයා වැඩි ගණන් ගත්තේ නැහැ. හැම දෙයකටම බැනපු මම තමයි අවසානට ඉතුරුනේ. ඔයාට කියන්න තියෙන එක දෙයයි. දැන් ඔයාගේ වෙන පුතා ගැන හිත දුක් වෙලා ලෙඩ වැඩි කරගන්න එපා. මොකද ඒක වෙන්නේ නැති දෙයක්. ඔයාගේ පුතා එනවා නම් ඔයාට කතා කරනවා නම් මං කියාම ඉන්න ඕනේ නැහැ. එයාට දැනෙනවා නම් එයාගේ අම්මා මේ තත්ත්වේ කියලා. එයාට නිකන් හරි කෝල් එකක් දීලා බලන්න පුළුවන් අම්මා ජීවිතුන් අතර ඉන්නවදවත් කියලා. එහෙමවත් බලන්නේ නැහනේ අම්මේ. ඒ හින්දා දැන් ඒ ගැන හිතන්න එපා. පුළුවන් විදිහට අපි කරගමු. දැන් දුක් නොවි ඉන්න.